ආයුවන් මේ සුභාසිතේ කාලෙට මම හරි කැමතියි. සුභාසිතේ ගුත්තිලය සල්නිහිනිය ලුවට සංග්‍රහව බුදුන් අලංකාරය යට මම කැමතියි. ඉතින් මේක සුභාසිතේ කවියක්. අලගියවන්න මුකුටතුමායි කවියක්. මෙන්න මෙහෙමයි කවිය. බුදුන් දහම් සඟුනට නොකලෙද අදර නිවන් දකින්න පිනෙකුත් නොකලෙද පවර ලියන් තන නොසිපියේද සිහිනෙන් විතර උපන් බව යෝන් වනයට පොරෝයුර. ඒ කියන්නේ ඇත්තටම මේ කරපම් මේ ටික කියලා මේ කියන්නේ. බුදුන් දහම් සඟුනට නොකලෙද ආදර. ඒකට ආදරය කරන්න කියලා කියනවා. නිවන් දකින්න පිනකුත් නොකලෙද පවර. මේ හොඳ පිනක් කළා නැද්ද නිවන් දකින්න පුළුවන්. ඒකක් කරන්න කියලා කියනවා. ලියන්තන නොසිපියද සිහිනෙන් විතර. හීනෙන්වත් ගෑණියගේ තන ඉඹගෙන නැද්ද කියලා මේ අහන්නේ. හරි? එහෙම කළා නැත්තම් කියනවා මේ එකක් කරලා නැත්තම් උපන් මව යෝන් වනයට පොරෝයිර. මේ අම්මගේ තරුණ කාලේ නාස්ති කරා විතරයි බං උඹ කියලා මේ අලගියවන්න කියනවා. මේ ටිකේ කරහම් මේ මොනවා හරි කියලා. ඉතින් ඔය උතන කියන්නේ ඔය ආගමනේ බුදුන් දහම් සමුන විතර නෙමෙයි. තමන් ආගමක් අදහනවා නම් ඒ ආගම හරියට අදහන්න කියලා. ඒ විදිහට කියන්නේ. හොඳට පින් කරලා හොඳට ජීවත් වෙන්න කියලා කියන්නේ. පෞල් සංස්ථාවක් හොඳට හදාගන්න කියලා කියන්නේ. ඇත්තටම අපිට පේනවනේ මේ වෙන දේවල් දැන් ලංකාවේ තියෙන කතන්දර තියෙනවා නේද කියලා. එහෙම නෙමෙයි. පෞල් සංස්ථාවක් හදාගන්න කියලා මේ කියන්නේ. හරියට ජීවත් වෙන්න හොඳට ජීවත් වෙන්න කියන එකයි මේකේ අදහස් ගන්න කෙනෙකුට හිතන්න පුළුවන් මේ තනිකඩ කෙනෙකුට මේක ඔහුට කරන අපහාසයක් උපහාසයක් විදිහට මේ ලියලා තියෙන කරන්නේ නැහැ. එහෙම නෙමෙයි. හොඳින් ජීවත් වෙන්න. අඩු ගානේ විවාහ වුණා ඉතුරු ටික කරගෙන තමන් දරන ආගමක් තමන් ආදරය කරන ආගමකට ආගමනානුකූලව ජීවත් වෙන්න කියලා තමයි මේකෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් තියෙනවා මේ කමෙන්ට් කරන්නකෝ මේක ඒකම දැන් මේ කවියක් නෙමෙයි මේක ෂෙයා කරන්න. මොකද මේකේ තියෙනවා එක්තරා විදියක පණිවිඩයකුත්. ඉතින් කවියට අපි ආස කරනවානේ. ඒක අපි ෂෙයා කරගෙන එහෙම බලා ගන්න. හරි? ස්තුතියි.